මේ ගත වෙන කාලය ශිෂ්‍යත්ව විභාගයට මේ සැරේ කියන්නේ නවවෙනිදා පෙනී හිටින දරුවන්ගේ දෙමව්පියන් සුවිශේෂ කාලයක්. ඇයි මම එහෙම කියන්නේ? ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ දරුවන්ගේ නෙමෙයි දෙමව්පියන්ගේ හීනයක් සැබෑ කරගන්න උත්සාහ කරන කාල පරිච්ඡේදයක්. දැන් මේ ශිෂ්‍යත්වයේ කියන හීනය මේ ඉලක්කය කාගේද? ඔබේද? එහෙම නැත්නම් ඔබේ දරුවාගේද? හීනය ඔබේ ඒ සඳහා දරුවා වාඩි කරවනවා 9 වෙනිදා උදේ. එතකොට ඇයි මේ ශිෂ්‍යත්ව විභාගයට දරුවා මෙච්චර කාලයක් ඉස්සරහට මේ අරගෙන ආවේ? නේද? ඇයි මේ අරගෙන ආවේ? රජයෙන් දෙන අරමුදල ගන්නද? නෑ, එහෙම අදහසක්. එහෙනම් මොකද්ද බලාපොරොත්තුව? දරුවා ලොකු ඉස්කෝලේකට දාන්න. දැන් හීනේ කාගේද? දරුවාගේද? ඔබේද? එහෙනම් දෙමව්පියන්ගේ හීනෙකට දරුවා ඉස්සරහට දාලා අරගෙන යන ගමනක් තමයි මේ ශිෂ්‍යත්ව විභාගයේදී තියෙන්නේ. ඒ නිසා සමහර දරුවෝ පහුගිය කාලේ අපි අහලා තියෙනවා එක්තරා දරුවෙක් විභාගයට වාඩි වෙනවා. වාඩි වෙලා දැන් ප්‍රශ්න පත්‍රය හම්බ වෙන දරුවට අනිත් දරුවෝ දැන් විභාගය ලියනවා. දාඩිය දාගෙන මහන්සි වෙලා ලියනවා. එක පුතෙක් සද්ද නැතුව වාඩි වෙලා ඉන්නවා පුටුවේ. ශාලාවක නිරීක්ෂකවරයෙක් ඇවිල්ලා අහනවා මේ පුතාගෙන්, පුතේ දැන් අනිත් අය විභාග ලියනවනේ, ඇයි පුතා ලියන්නේ නැත්තේ? මේ දරුවා කියනවා අනේ සර් අවුරුදු 3කින් විතර චුට්ටක් වාඩි වෙලා ඉන්න හම්බුනේ අද. ඒ නිසා මම මේ වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වා. එතකොටත් අපට දැනෙනවා මේ හීනය දරුවාගේ නෙමෙයි දෙමව්පියන්ගේ කියලා. තව දරුවෙක් ශිෂ්‍යත්වය ප්‍රතිඵලාවට පස්සේ දරුවා විභාගයේ අර අපේ භාෂාවෙන් කියනවා නම් අසමත්. ඒ කියන්නේ කඩේම් ලකුණට ඇවිල්ලා නැහැ. ප්‍රතිඵලාවට පස්සේ දැන් ගෙදර හරි කලබලයක් දරුවා ශිෂ්‍යත්වයේ ෆේල් කියලා. මේ දරුවගෙන් කෙනෙක් අහනවලු මොකද පුතේ ශිෂ්‍යත්වයට උනේ? ඒ දරුවා කියනවා ශිෂ්‍යත්වයෙන් ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. යා කියනවලු අම්මට හොඳ වැඩේ. දැන් බලන්නකෝ මේ කතාවලින් අපට දැනෙනවා ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ නෙමෙයි අපේනේ. ඒ නිසා ආදරණීය අම්මලා තාත්තලා මේ ගත වෙන දවස් ටික ඔබ දරුවත් එක්ක ගත කරන විදිහ අනුව ගොඩක් වෙලාවට ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය තීරණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගත වෙන කාලේ මේ දින ටික හරි පරිස්සමට සැලකිලිමත්ව සැලසුම් සහගතව පාවිච්චි කරන්න. දරුවා අධ්‍යයන කටයුතු වලට යොමු කරන්න. ඒ වගේ මේ අතරේ දරුවා ටිකක් නිදහසේ ඉන්න දරුවට, මනස ටිකක් නිදහසේ තියෙන දරුවට අවස්ථාව හරි ගස්සලා දෙන්න. දරුවත් එක්ක චුට්ටක් කතා බහ කරන්න. එළියට ගිහිල්ලා අර ඈත තියෙන කන්දක, එහෙම නැත්නම් ගහක, එහෙම නැත්නම් ගලාගෙන යන දොළපාරක ඒකේ මිහිරියාව, ලස්සන සුන්දරත්වය දැක ගන්න දරුවට අවස්ථාව දෙන්න. චුට්ටක් එයත් එක්ක ඒක ගැන කතා කරන්න. එහෙම වුණොත් දරුවා පිරිසිදු මනසකින් මේ දවස්වල ඉන්නේ. එහෙම නැතුව අපි දරුවට පීඩනයක් දුන්නොත් මේ උත්තරේ ලියන්න, මේ පේපර් එක කරන්න, නැගිටින්න එපා, මේ දවස් ටිකේ පාඩම් කරන්න, එහෙම අපි හැම දෙයක්ම කියලා දරුවාට ලොකු පීඩනයක් දුන්නොත් මොකද වෙන්නේ? දරුවාට විභාගයේ සාර්ථකව ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා ආදරණීය අම්මා තාත්තගෙන් ගෞරවයෙන් ඉල්ලන්න. එහෙම නැත්නම් බොහොම ආදරයෙන් මතක් කරන්න. මේ ගත වෙන දවස් ටික දරුවත් එක්ක නිදහසේ ගත කරලා දරුවාට නිවැරදි විභාගය ලියන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. එතකොට මෙන්න මේ පණිවිඩය කියනවා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හම්බ වුණාම දරුවා දැන් පළවෙනි ප්‍රශ්නේ කියවනවා. සමහර දරුවෙකුට ඒකට උත්තර ලියන්න බැරි වෙනවා. දරුවා දෙවෙනි ප්‍රශ්නෙත් කියනවා. ඒ දරුවාට උත්තරයක් ලියා ගන්න බැරි වෙනවා. එහෙම පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ එහෙම කියවගෙන යනකොට සමහර විට දරුවාට මුල තියෙන ප්‍රශ්න 2 3ට 4ටම උත්තර ලියන්න බැරි වෙනවා. එතකොට මේ වයස අවුරුදු 10 පුංචි අහිංසක දරුවා මානසිකව ඇද වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා දරුවට කියලා දෙන්න. පුතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරිනොත් ඔයා ඒක අමතක කරලා දෙවෙනි එකට උත්තර ලියන්න. දෙවෙනි එක කියවන්න. එහෙම කියනකොට දෙවෙනි එකටත් බැරිනොත් පුතේ තුන්වෙනි එකට උත්තර ලියන්න. තුන්වෙනි එකත් බැරිනොත් මම පුතාට එහෙම වුණොත් හතරවෙනි එක කියලා හතරවෙනි එකට ලියන්න. එහෙම කියලා දරුවාගේ මනස ටිකක් සැහැල්ලුවෙන් නිදහසේ විභාගය ලියන්න මේ දවස් ටික ගත කරන්න අවශ්‍ය වටපිටාව හරි ගස්සලා දුන්නොත් මට හිතෙනවා
මේ ආදරණීය අම්මලා තාත්තලාගේ දරුවෝ සාර්ථකව ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටින මේ කඩයිම සමත් කරගන්න දරුවෙක් බවට පත් කරගන්න එක ඊතරම් අපහසු දෙයක් වෙන එකක් නෙවෙයි.